ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඔබතුමාට කැමති නම් උත්තර දෙන්න පුළුවන්. කැමති නම් උත්තර දෙන්න පුළුවන්. අවුරුදු කීයක් ටියුෂන් කරනවද? 21ක්. 21ක් ටියුෂන් කරනවා. සාමාන්‍යයෙන් ඔබතුමාගෙන් මාසිකව අධ්‍යාපන ලබන සිසුන් දුවල පුතාලා කීයක් විතර? එක එක කාලවල හිටියා දැන් නම් ඉතින් සාමාන්‍යයෙන් දල වශයෙන් කියමු දල වශයෙන් කියන්නේ සමහර කාලවල ළමයි 500 600 දැන් නම් ඉතින් ළමයි 100ටත් අඩුයි එහෙම තමයි 500ක් විතර ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඒ දරුවෙක්ගෙන් කොහොමද එක කාලවලදී අය කරන ගාස්තුව වෙනස්. දැන් අවුරුදු 21ත් එක්ක ගණන් හදලා බලුවට පස්සේ ඔබතුමාටත් මම හිතන්නේ තියෙන්න ඕන කෝටි 27 පැනලා 30 පැනලවත් තියෙන්න ඕන. වත්කම. නෑ මං කියන්නේ දැන් මේ ටියුෂන් කරලත් හොයන්න පුළුවන් නා. ඔව්. අපි දැන් එතනම කතාව පටන් ගත්තොත් මම. දැන් මේ ටියුෂන් කියලා කියන එකට මේ එන්නේ මේ අර ඇමතිවරයාගේ ප්‍රකාශයත් එක්ක වෙන්නේ නැති නේ. ඔය ඒ ඇතුලේ ඔහු කියනවානේ ඔහුගේ පත්කම් වල යම් කිසි ප්‍රමාණයකට ඔහු ඒකත් බර තියෙනවා. දැන් මේක මං හිතන්නේ මීට කලින් ඔයාලා අහලා නැති විදිහක් වෙන්න පුළුවන්. කොහොමද මේ ටියුෂන් එකේ වියදම් සහ ආදායම් හැදෙන්නේ? ළමෙක් ඔයාලගේ දරුවේ පන්ති ගාස්තුව ගෙව්වම මේකෙන් 25%ක් ගන්නවා ආයතනයේ විසින්. සමහර ආයතන 20%යි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් පහසුකම් අනුව. දැන් ඇමතුමාගේකට අනුව නම් පොල් කොට ගහලා තියෙන නිසා එතුමාගේ තනක වෙන්නත් ඇතිනේ. 20%ක් වගේ තමයි යන්නේ. මම 20% හෝ 15. ඒ කියන්නේ පහසුකම් අඩුයිනේ. වායු සමනය කරලා තියෙනවා නම් 25 හෝ 30 යනවා. ඒ කියන්නේ අපි රුපියල් 1000ක් ගන්නවා නම් කෙලින්ම ආයතනයේ විසින් ඒගොල්ලන්ගේ වියදම් විදිහට 250ක් හෝ 300ක් අය කරනවා. ඊළඟට අපි පන්ති කරනකොට අපේ මේ වැඩ ටික කරගන්න හෑන්ඩ් බිල් ටික බෙදා ගන්න ඒ පන්තිවල කළමනාකරණය කරන්න ඕගනයිසර් කෙනෙක් ගන්නවා. අපි යාට 10%ක විතර ගාස්තුවක් දෙනවා හැම කෙනෙක්ම. කමිෂන් එකක් දෙන්නේ එතනත්. ඒකට ඒ කියන්නේ රුපියල් 1000ක් ගන්න එකෙන් 300ක් හරි 250ක් හරි ආයතනයට යද්දි තව 100ක් යනවා හැම ළමයෙක්ගෙම 400ක් විතර තොර දැන් ගිහිල්ලා දෙකට ගියා. ඊට පස්සේ ටියුට්ස් වලට යනවා. අපි ටියුට්ස් වලට රුපියල් 200ක් දාමුකෝ මාසයකට 150ක් හරි 200ක් හරි. එතකොට 500 පැන්නා. ඊළඟට වාර්ෂිකව සහ මාසිකව ප්‍රචාරණ වැඩක් යනවා. හැම මාසයකම ප්‍රචාරණ වැඩක් යනවා. ඒ ප්‍රචාරණයට සහ මුල මාසවල යන ප්‍රචාරණය බෙදුවාම හැම අවුරුද්දකම ගාණක් යනවා. ඔන්න ඔය ටික අයින් කළාට පස්සේ ගුරුවරයාගේ ලාභය එනවා. ඔක තමයි සිස්ටම් එක. පන්තිවල ආදායම් බෙදෙන්නේ ওই ක්‍රමයට. එතකොට ඔය කියන කාරණාවට ආපුවාම දැන් මට මගෙන් ඔයා මගේ වත්කම් පිළිබඳව මාත් ඔක දීලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට බලන්න පුළුවන් බලයි. ඉතින් මංගාවක් තියෙනවා පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක්. ඒක තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. පර්චස් 40 යන්නේ මට පර්චස් 80ක් තියෙනවා. ප්‍රධාන නගරයක. හැබැයි මගේ මාසික ආදායම මිලියන ගාණක් එන්නේ නැහැ. තමුත්තේකම ඕකේ මිලියන ගාණක් එන්න බෑ මාසික ආදායම පළවෙනි එක. ඒක බොරුවක්. වෙන මොකක් හරි ක්‍රමයක් වෙන්න පුළුවන් සහ ඊළඟ එක